දැන් ළමයි ඔයාලා කොහේ හරි මේ ට්‍රිප් එකක් එහෙම ගිහිල්ලා නාන්න හදද්දී ඔයාලා දැන් හොයාගන්න හොඳටම හොයලා ගැඹුරු අඩුම ඇල පාරක් හරි එක්කෝ ගඟක් හරි හොයාගන්නවා. හැබැයි ළමයි එතන අපි නාන්න යනකොට ඔයාලා නාන්න යනකොට බෝඩ් එකක් තියෙනවා ගහක ඉල්ලලා මේ නාන්න එපා අනතුරුදායකයි බිලි ගන්නවා කියලා තියෙනවා. ඊට පස්සේ එතනට එහා පැත්තම ගලක් එහෙම බලමුම ඒ ගලෙත් තියෙනවා අන්ත්‍රාවයි කියලා ගහලා රතු පාට අකුරෙන් එහෙම තියෙනවා දැකලා ඇති මෙන්න මෙහෙම දැන් වලක් එහෙම තියෙනවා මෙහෙම. මේ තමයි වතුර වල. මෙහෙම ගහක් එහෙම තියෙනවා මේ හරියේ. මෙතන බෝඩ් එකක් කියලා තියෙනවා අන්ත්‍රාවයි කියලා. හැබැයි ඔයාලා ඒත් කල්පනා කරනවා ඔයාලා ගඟට පොඩ්ඩක් ලාවට බහැලත් බලනවා. බහැලා බැලුවම ළමයි ලොකු ගැඹුරුකුත් නෑ අර ඉන්න ගාවට විතර මෙහෙම බැස්සට පස්සේ ළමයි මේ මෙන්න මේ හරියක් වගේ තමයි වතුර තියෙන්නේ. ඉන්න ගාවට විතර වගේ තමයි වතුර තියෙන්නේ. හැබැයි මෙහෙම බෝඩ් එකකුත් එල්ලලා තියෙනවා මෙන්න මෙහෙම අන්ත්‍රාවයි බිලි ගන්නවා කියලා. එහෙම දැන් ඔයාලා සෙට් එකක් එහෙම මේ ට්‍රිප් එකක් ගිහිල්ලා මේකට මේ බෝඩ් එකේ තියෙන දේ ගණන් ගන්න නැතුව ඔයාලා ගඟට බැස්සා කියලා හිතන්නකෝ. දැන් ගඟට බැහැලා බහින්න යනවා කියලා හිතන්නකෝ. බහින්න යනකොට මේ කවුරු හරි ගමේ මිනිස්සෙක් එහෙම ඇවිල්ලා කියනවා පුතා බහින්න එපා උතෙන්ද මේ දිය රකුසෙක් ඉන්නවා ඔගේ. මිනිස්සු බැස්ස ගමන් පිටින් ඇවිල්ලා මිනිස්සු බැස්ස ගමන් ගල පලාගෙන ඇවිල්ලා දිය රකුස ගල කළු ගල පලාගෙන ඇවිල්ලා කකුල් දෙකෙන් ඇතුළට ඇදන් යනවා කියලා කියනවා. ගොඩක් කට්ටිය එහෙම කියනවා මෙහෙම දිය රකුසෙක් ඉන්නවා. මෙහෙම දල් දෙක තියෙන දිය රකුසෙක් ඉන්නවා. ඔහොම තමයි දිය රකුස ඉන්නේ. මේ බැස්ස ගමන් පහළට ඇදන් යනවා කියලා කියනවා. ඉතින් මිනිස්සුන්ගේ දැනුම හැටියට තමයි එහෙම කියන්නේ. හැබැයි ළමයි මෙන්න මේ වගේ අර ගැඹුරු අඩු ගැඹුරක් තියෙන තැන් වල එහෙම මැරිලා තියෙන මිනිස්සු ඕන තරම් මැරිලා තියෙනවා. එතකොට මේ බෝඩ් එකේ තියෙන දේත් හරි අර මිනිස්සයා කියන දේත් හරි දිය රකුසෙක් ඉන්නත් පුළුවන්. ඉතින් මොකද ගැඹුරු අඩුයි බැස්සට පස්සේ තේරෙනවා හැම දැන් මීටර් 100ක් විතර වල තිබ්බා කියමුකෝ. ඒ මීටර් 100ම ගැඹුර තියෙන්නේ ඉන ගාවට විතරයි. සාමාන්‍ය ගැඹුර ඉන ගාවට විතරයි. හරිද? ඒකට සාධාරණ සැකයක් එනවා ඇත්තටම මේ දිය රකුසෙක් යට ඉන්නවද ගල පලාගෙන ඇවිල්ලා කකුල් දෙකෙන් ඇදන් යනවද කියලා එහෙම අපිට සැකේකුත් එනවා. ඉතින් ඇත්තටම එනවනේ. ඉතින් ගැඹුරුත් නැත්තම් කොහොමද ගිලිලා මැරෙන්නේ කියලා. ඒකෙ වෙන්නේ ළමයි මෙන්න මෙහෙම දෙයක්. හරිද? දැන් මම ඔයාලට කරා කලින් ගල්වන කියලා බෝරූපයක් කරානේ. ගල්වන හැදෙන්නේ පාෂාණ පතුලක් තියෙන දිය පාරක නැත්තම් ගඟක අර තියෙන කාදනය කරගත්ත පාෂාණ කොටස් මෙන්න මේ පතුල කැරකිලා පතුලේ ආවාටයක් හැදෙනවා. සරලව එන්නේ එකට කිව්වා ගල්වන කියලා. එතකොට ළමයි සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ දැන් මිනිස්සෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. මෙහෙම මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයා බැහැලා ගඟේ බැහැලා නාන්න කියලා හිතාගෙන ඉස්සරහට ඇවිදගෙන යනවා. හැබැයි මේ ගඟ ගැඹුරුක් නෑ වැඩි. මේ ගාට මිනිහාගේ මේ සාමාන්‍ය ඉන්නට පහලින් වගේ තමයි තියෙන්නේ. මේ ඉන්න ගාවට ඉන්නට පහලින් වගේ තමයි ජලපාර තියෙන්නේ. එතකොට මිනිහා එන සතුටු වෙනවා. තව ඉස්සරහට පේනවා මේ ඔක්කොම මේ වගේ ගැඹුරු නැතුව ඇති කියලා හිතලා ඔහොම ඉස්සරහට ඇවිදලා යනවා. එතකොට හැබැයි ළමයි මේක සමස්තයක් විදිහට මේ වල ගැඹුරු නැති වුණාට මේ ජලතලාව ගැඹුරු නැති වුණාට තනින් තන මෙන්න මේ වගේ හැරිච්ච බලවල් තියෙන්න පුළුවන්. මෙන්න මේ වගේ හැරිච්ච බලවල් තියෙන්න පුළුවන්. අපි ඒවට කිව්වා ගල්වන කියලා. එතකොට ළමයි මෙහෙම මිනිහා ඇවිදලා නියද්දි ළමයි එකපාරම මේ වලකට වැටෙනවා. හරිද? වලකට වැටිලා වලේ පතුල මෙන්න මේ වගේ තියෙනවා ළමයි කෑ ගහලා හරි ගොඩ එන්න පුළුවන් නේ. මම වලකට වෙන්න බේර ගන්න කියලා හරි හූ කියලා හරි අද්දක ගහලා කොහොම හරි බඩ ගාගේ මේකේ එල්ලිලා මෙතන උඩට බඩ ගාලා හරි කොහොම හරි එන්න පුළුවන් නේ. හැබැයි ළමයි ගල්වන ළමයි කාලයක් එක දිගට මෙහෙම කාදෙන වුණාට පස්සේ මෙන්න මෙහෙම හැදෙන්න පුළුවන් ඒතුළට. මෙන්න මෙහෙම දෝනාවක් වගේ ළමයි හැදෙන්න පුළුවන්. අපි යකා මකමුකද? දිය රකුස මකමු. මෙහෙම ඇතුළට මේ දෝනාවක් වගේ මෙන්න මෙහෙම හැදෙන්න පුළුවන්. එතකොට ළමයි වෙන දේ තමයි මෙන්න මෙතනින් ඇතුළට යන වතුර ප්‍රමාණය මෙන්න මෙතනින් එළියට එනවා. ලොකු පීඩනයක් ඇති මෙතන ඇතුළට ඇවිල්ලා මෙන්න මෙතනින් ජල ප්‍රමාණය මෙන්න මෙහෙම එළියට එනවා. එතකොට ළමයි වැරදිලා හරි මෙන්න මෙහෙම ගිහිල්ලා මේ වලට අඩිය තිබ්බොත් ළමයි මෙන්න මේ මිනිස්සයා ඇතුළට ඇදලා ගන්නවා. හරිද? ඇතුළට ඇදලා අරන් මෙන්න මේ හරිය හිර කරනවා. මෙන්න එහෙම මේ හරිය හිර කරනවා. ඒතර මේ මිනිහට මේ පැත්තෙන් ඉන්නත් බෑ එළියට. මොකද මේ හරියේ මේ කට පොඩි මෙතන උඩට එන්නත් බෑ. ජලපාරේ පීඩන හින්දා උඩට එන්නත් බෑ. කොහොම හරි විනාඩියක් විතර දඟල ඉඳලා මැරලා යනවා. ඒතර ළමයි ඔයාලා මේකෙන් ඉගෙන ගන්න ඕන දේ තමයි ජලපාරකට බැස්සොත් ළමයි කියන්නේ ගඟකට හරි
ඇලකට හරි බැස්සොත් ළමයි ඒක ගැඹුරු නෑ කියලා තේරෙනවා නම් ඒ වගේම පාෂාණ පතුලක් තියෙනවා කියලා තේරෙනවා ළමයි ඔයාලා ඒ ගැඹුරු නැති වෙච්ච පළියට බය නැතුව නාන්න හදන්න එපා. මොකද මෙන්න මේ වගේ හැමතැනම මෙන්න මේ වගේ වලවල් තියෙන්න පුළුවන්. මෙන්න මෙහෙම වලවල් තියෙන්න පුළුවන්. වැරදිලා හරි මේ වගේ වලකට වැටුනොත් ළමයි මේ වගේ වලකට වැටුනොත් ඔයාලට මොකක් හරි ගේමක් ගහලා ටික ටික හරි උඩට එන්න පුළුවන්. හැබැයි මෙන්න මේ වගේ වලකට වැටුනොත් මෙන්න මේ වගේ වලකට වැටුනොත් ළමයි ඔයාලට බේරෙන්න chance අඩුයි. එන්න විදියක් නෑ. දැන් මේ වගේ ඊළ මෙතන හිර වුණාට පස්සේ ඔයාලට එන්න බෑනේ. ඒකින්ද නාන්න යද්දි හරිම කල්පනා වෙන්න ළමයි ගල්වල තියෙන්න පුළුවන් ගංගාවල දිය ඇලි වල